ගල් ගෙඩියක් අතට ගත්තම නැත්නම් අපි අබෑටයක් ගත්තම මේ අබෑටය ඇතුලේ සුද්දාස්තක අර අතේ ගොඩවල් කෝටි ත්‍රිකෝටි ගණක් කියලා කියනවා. ඒ කියන්නේ කුංචි අබෑටයක් ඇතුලේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ පදාර්ථ අතම එකතු වෙලා එයින් අපේ ගොඩවල් කෝටි කෝටි ගණන් එකතු වෙලා තමයි මේ කුංචි ආල්ලට මුණට අපෑට හැදෙන්නේ. ඒකට ඔබට ඔළුවට එන්න ඕන මේ ශාලාව ගත්තම නැත්නම් මේ විද්‍යාව ගත්තම මේ විද්‍ය ඇතුළේ තියෙන්නේ අර වගේ අපේ ගොඩවල් හිතා ගන්න බැරි ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ අපෑටේ අක්ෂර ප්‍රමාණයක් තියෙනම් මේ කුංචිම වැලියගේ අක්ෂර ප්‍රමාණයක් තියෙනම් ඒව එකට එකතු කරලා හදපු මේ ලොකු නිර්මාණවල මොන තරම් නැද්ද? එතකොට මේක පේන්නේ බුදුහාමුදුරන්ට පේන්න සර්වඥතා ඥානය අවබෝධ වීමත් සමග උන්වහන්සේට පියවිය හැකි පේන සියලුම වස්තුන් හැදිලා තියෙන්නේ කොහොමද කියන එක උන්වහන්සේ බෙද බැලුවා. අපි එදා උදාහරණයක් කිව්වා මේසයක් ගත්තම මේසය කොටස් වලට කඩන්න නේ කකුල් හතර වෙන්න. ඊට පස්සේ මේදී උඩ තියෙන මේ රාමුව වෙන කොහොම කොටස් වලට බෙදන්න. එච්චර බෙදන්න පුළුවන් නෑ. ආයෙකට පුළුවන් කකුල් හතර ඉරලා ලී කුඩු බවට පත් කරන්න. එතකොට අපි කියන්නේ ඒක ලී කුඩු කියලා. අර මේසෙම තමයි. මේසෙම බෙදුවම ලී කුඩු. ලී කුඩු තව සියුම් විදියට මොකක් හරි ක්‍රමවේදයකින් තව කුඩු කරොත් එතකොට තව එකක්. මෙහෙම බෙදලා අවස්ථාවේ ශක්තිය නටක් කියනවා. ඒ තමයි පටවි අදගත්තේ. දැන් ඔබට වැටහෙන්න ඕනේ. දැන් මේ පියවිය හැට පේන ගොඩාක් දේවල් වල තියෙන ලොකුම ශක්තිය තමයි පටවි ශක්තිය. දැන් මේ වටාපත ගත්තත් අපට අතට අහුන්නේ මේ පටවි අදගතියක් අතට අහුන්නේ. එතකොට මේකේ තියෙන අදගතිය විතරයි. නෑ තවත් හතක් තියෙයි කියලා මම පඨවි ගතිය වැඩි. හැබැයි අරවත් අනිවාර්යම ඒ කියන්නේ ලෝකේ තියෙන අපට පේන හැමතැනම උඩාම ඒකකේ තමයි බෙදලා බැලුවම අවසානයේ ඉතුරු වෙන ශක්තිය වලට තමයි ඔය සුද්දාස්තක කියලා කියන්නේ. එහෙනම් දැන් අදින් පස්සේ මතක තබාගන්න ඉතුරුයි සුද්දාස්තක කියනකොටම මේ ඔළුවට යනවා. ඒක තමයි ලෝකයේ තියෙන ඉතා සියුම්ම ද්‍රව්‍ය පදාර්ථ අට. ඒක පිළිගහකට පේන්නේ නැහැ. ඒක ශක්තිය අට. ඒක හැඩයක් නෙවෙයි. ශක්තිය වල හැඩයක් නැහැ. එතකොට ඒක වාටකුරුද, දීගද, පාරවලද එහෙම කියලා එකක්. දැන් මේස ගත්තම මේසෙ අපිට කියන්න පුළුවන් නේ. ඒක හතරස් කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. රවුම් කියන්න පුළුවන්. ඒක හැඩයක් තියෙනවා. එතකොට මේක මේසෙ බෙදලා අවසානයේ පුරු වෙන අර ශක්තිය නටවල එන හැඩයක් නේ. ඒක නිසා අපිට පියවියකට පේන්නේ මේ තමයි බුදුහාමුදුරු දැක්ක සර්වඥතා ඥානයෙන් ලෝකයේ දිහා භෞතික වස්තුන් දිහා බැලුවම දැක්ක. එතකොට ඕක ආදේශ කරගන්න ඕන තමන්ගේ ශරීරය. එහෙනම් මේ ශරීරයේ තියෙන හැම අංශු මාත්‍රයක්ම හැදිලා තියෙන්නේ අර සුද්දාස්තක. ඒ සුද්දාස්තක අත අනිවාර්යයෙන්ම තියෙනවා. මේ ශරීරයේ හැමතැනම නියපොත්තක් ගත්තම නියපොත්ත හැදලා තියෙන්නේ අර සුද්දාස්තක